අන්‍යයන්ගේ වරද දෙක සතුටු වීම ඔබට සතුට දෙනවාද? දයානුකම්පාවෙන් සිටීම හා එකිනෙකාට වැඩි ලෙස ප්‍රේමය කිරීම පුහුණු කරමු. අපගේ ආදරණීයන් හෝ වෙනත් කවරෙකුන්ගල් හෝ වරදක් දැකගත් විට ඔවුන්ගේ වරද අල්ලගත්තෙමි යන සතුටක් දැනීම හෝ එය ගොසිප් කරමින් පැතිරවීම අපගේ පළමු ප්‍රතිචාරය විය යුතු නැහැ. නිවැරදි ක්‍රියාව නම් කරුණාව පුහුණු කරමින් ඔවුන් වඩා හොඳ පුජ්‍යලයෙකු වීමට උදව් කිරීමට මාර්ගයක් සෙවීමයි. අන්‍යයන්ගේ දෝෂ පෙන්වමින් විනිශ්චය කරන පුරුද්ද අපි අත්හැර දමන විට අපේ හදවත ස්වභාවිකවම ලැහැල්ල වේ. එවිට ලෝකයත් විශාල විවෘත ස්ථානයක් ලෙස දැනේ. අපි යන ඕනම ස්ථානයක සිතුවිලි විනිශ්චය හා දෝෂාරෝපණයෙන් පිරි නැති නිසා ජීවිතය තවත් තදබඩක් නැති සෙමින් ගලා යන එකක් ලෙස දැනේ. නමුත් අපි හමුවෙන සෑම මිනිසුන් පිළිබඳවම නරක සිතුවිලි පෝෂණය කරමින් ජීවත් වූහොත් අපගේ ලෝකය කුඩා සහ වෙහෙසාකාරී එකක් වෙයි. කෙනෙක් වැඩිතරම් මහත්, තවත් කෙනෙක් අලස, තවත් කෙනෙක් වංචකාර, තවත් කෙනෙක් දුර්වලයි. මෙලෙස ජීවත් වූ විට යා හැම තැනකම අන්‍යයන්ගේ වරද සහ අඩුපාඩු පමණක් දැකගත් විට අපේ සිතට කෙසේනම් සමාධියක් ලැබේද? කෙනෙක් මෙලෙස සිටිය හැකි. මට හොඳයි. මම පාළු දීපෙටක තනිව ජීවත් වෙන්නම්. එතකොට කිසිවෙකු මට බාධකයක් වෙන්නේ නැහැ. නමුත් සැබෑවටම තනිව ජීවත් වූ විට අපි මිනිසුන් මතක් කරගන්නවා. අන්‍යයන්ගේ අවශ්‍යතාවයක් දැනෙනවා. ඊළඟට නැවත එකට ජීවත් වීමට සිත ඇලෙනවා. නමුත් එකට ජීවත් වූ විට නැවත අපි එකිනෙකා විනිශ්චය කරමින් කෝපයට පත්වෙමින් හැසිරෙමු. මෙම චක්‍රය එසේම නිරන්තරයෙන්ම දිගටම පවත්නවා. එබැවින් දැන් අපි සමාවදීම, ඉවසීම සහ ප්‍රේමය වඩා වැඩි ලෙස පුහුණු කරගමු. ඇත්ත වශයෙන්ම උදාර හදවතක් යනු කුමක්ද? එයනම් පළමුවෙන්ම එකිනෙකා ගැන හොඳ ලෙස සිතීමට ඉගෙන ගැනීමයි. නරක සිතීමට ඉක්මන් නොවීම, දෝෂ පෙන්වීමට ඉක්මන් නොවීම, විනිශ්චය කිරීමට ඉක්මන් නොවීමයි. අපි එකිනෙකාට හොඳ මිතුරන් වෙමු. එකිනෙකා තුළ ඇති යහපත් ගුණ සහ සුන්දරත්වය පළමුවෙන්ම දැක ගනිමු. මන්ද අපි අන්‍යයන් ගැන කරුණාවෙන් මෘදු ලෙස සිතීමට ඉගෙනගත් විට අපේ හදවත විවෘත වේ. එසේ හදවත විවෘත වූ විට ජීවිතය වඩා උණුසුම්, සංසුම් සහ සාමපී එකක් වේ.